හලෝ ගයිස් කොහොමද? අද මම ඔයාලව එක්කන් යන්නේ ලංකාවේ තියෙන ලොකුම ජෙම් මාකට් එකට. ඒක තමයි නිමිතිගල මැණික් පොළ. මේ මැණික් පොළට එන්න ඔයා රත්නපුර පැත්තෙන් හෝ පැල්මඩුල්ල පැත්තෙන් ඉඳලා එනවා නම් තිරුවානගැටිය ජංක්ෂන් එකෙන් හැරිලා කිලෝමීටර් 10ක් විතර ගියාම නිමිතිගල ටවුන් එක හම්බ වෙනවා. සාමාන්‍යයෙන් උදේ 7:00 වෙද්දි මෙතනට මිනිස්සු එන්න පටන් ගන්නවා. මේ මාකට් එක ගොඩක්ම අපිට දුර පැති වලින් ඉඳලා ආපු වෙලෙන්ද බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇඹිලි පිටිය, ගාල්ල, බේරුවල, කොළඹ වගේ පැති වලින් ඉඳලා උදේ පාන්දර මෙතනින් මැණික් ගන්න මිනිස්සු මේ වෙලද පොළට එනවා. සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන අනික් මැණික් පොළ වලට වඩා ටිකක් සින්තරික් අඩු හොඳ ගල් ගන්න පුළුවන් මැණික් පොළක් විතර හොඳ නාමය දිනාගත්ත මැණික් පොළක් විදිහට නිවිති කියලා හඳුන්වන්න පුළුවන්. නමුත් ඔයා අලුතෙන් මැණික් පොළකට යන්න පුරුදු වෙච්ච කෙනෙක් නම් ටිකක් මුල් කාලේ පරිස්සම් වෙන්න. සාමාන්‍යයෙන් ඕන මැණික් පොළක අලුතෙන් ආපු අය ටාගට් කරලා සින්තරික් ගල්, බොරු ගල්, පාට ගහපු ගල් විකුණන වෙලෙන්ද ඕඩ තරම් ඉන්නවා. තවත් විශේෂ දෙයක් තමයි ඔයා මැණික් පොළකට අලුතෙන් ගියාම එකපාර ඔයාලට මැණික් ගල් පෙන්නන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ටික කාලයක් ගිහිල්ලා එතන කන්ටැක්ට් හදා ගන්න ඕනේ. හොඳ මැණික් ගලක් මිලදී ගන්න. මොකද සාමාන්‍යයෙන් මේ මැණික් ගල් බිස්නස් එක යන්නේ අඳුරන පුද්ගලයෝ අතරේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම අඳුරන මුදලාලි කෙනෙක්ට තමයි ගිහිල්ලා මම මැණික් ගලක් පෙන්නන්නේ විකුණ ගන්න. නන්න අඳුරන කෙනෙක්ට ගිහිල්ලා මැණික් ගලක් පෙන්වනවා ටිකක් අඩුයි. ඉතින් ආධුනිකයෙක් විදිහට ඔකට කරන්න පුළුවන් හොඳම දේ තමයි මැණික් පොළකට ගියාම එතන ඉන්න වෙලෙන්දෝ එක්ක ෂේප් එක කතා කරලා අඳුර ගන්න. ඒ වගේම අනිත් ට්‍රික් එක තමයි සාමාන්‍යයෙන් මැණික් පොළකට යද්දි ටිකක් හොඳට ඇඳලා කරලා යන්න ටිකක් මුදලාලි පෙනුමක් එක්ක. ඒ කියන්නේ හොඳට සල්ලි තියෙන මිනිස්සෙක් ඔය ගියාම එතකොට මේ මිනිස්සු ඔයාට සල්ලි තියෙන කෙනෙක් කියලා හිතලා එතන තියෙන මැණික් ගල් ඔයාට පෙන්නනවා. උදේ 4 විතර පටන් අරගෙන කොහොම හරි 10 මාර 11 විතර එද්දි මෙතන ඉන්න මිනිස්සු ටික ඔක්කොම රත්නපුරට හරි ආපු නැවත ගෙවල් වලට පිටත් වෙනවා. ඉතින් මාත් බ්ලූ සෆායි ගල් දෙකක් ගත්තා මැණික් පොලේ. මම මේ යන්නේ දැන් ඒක කට් කරගන්න. මේ ඉන්නේ බාටමාම. මම මුලින්ම කරගන්නේ මේ මැණික් ගල් දෙක බාටමාමට කියලා ප්‍රීෆෝම් කරගන්න. සාමාන්‍යයෙන් මැණික් ප්‍රීෆෝම් කරගන්න හොඳම මෙතඩ් එක තමයි හනපවුරුවෙන් මැණික් ප්‍රීෆෝම් කරන එක. ඒ කියන්නේ මැෂින් එකෙන් කරනවට වඩා හනපවුරුවෙන් කරනකොට අපිට ටිකක් බර බේර ගන්න පුළුවන්. මාරි වටේ තියෙන පළතු ටික ගාලා අපිට ඕවල් ෂේප් එකේ ස්ටෝන්ස් දෙකක් ප්‍රීෆෝම් කරගන්න පුළුවන් වුණා. ස්ටෝන්ස් දෙකේ පොඩ්ඩක් උස මදි. නමුත් ඔප දාලා ගත්තාම සාමාන්‍ය හොඳ ලස්ට් එකක් තියෙන ලස්සන ජෙම් ස්ටෝන් දෙකක අවුට්පුට් එකක් ගන්න පුළුවන් වුණා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් මෙතනින් නවත්තනවා. ඉතින් ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් subscribe කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.